සුබ දවසක්. අදත් මම ඔයාලගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් කතාවක් අරගෙන ආවා. අපිට මොන හරි අලුත් දෙයක් හම්බුනහම අපි සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙනවා. ඒත් මොකද වෙන්නේ අපිට කිසිම දෙයක් හම්බුනේ නැති වුනහම? ගොඩක් දෙනෙක්ට තරහ යනවා. මානසික පීඩනයට ලක් වෙනවා. ජීවිතේ එපා වුණ ගානට ජීවත් වෙනවා. හැබැයි මේ ඕනම දෙයක පැති දෙකක් තියෙනවා. ඔයාට කිසිම දෙයක් නොලැබීමම ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මේ කතාව එක මහලු කාන්තාවක් ගැන. එයා හිස් භාජනයකට ස්තුතිවන්ත වෙලා එයාගේ මුළු ජීවිතේම වෙනස් වෙච්ච හැටි. රැඳිලා ඉන්න මාත් එක්ක මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් මේ කතාව ගැන. ටික කාලයකට කලින් බොහොම දුප්පත් ගමක ආර්යා කියලා මහලු කාන්තාවක් ජීවත් වුණා. එයා තනියම තමයි ජීවත් වුනේ. එයාගේ මහත්තයා අවුරුදු ගානකට කලින් නැති වෙලා. ඉතින් මෙයාගේ කුඩා නිවසේ තනියම කාලය ගත කළා. මෙයාට තියෙනවා කුඩා බාස්කට් එකක්. මෙයා හැමදාම මේ බාස්කට් එකත් අරගෙන ළඟ තියෙන කැලේට යනවා කෑමට මොනවා හරි බෙරි, බිම්මල්, කොළ ಜಾති, බෙහෙත් වර්ග අරගෙන එන්න. මෙයාගේ කකුල් වලට එහෙම එච්චර වාරු නෑ. මොකද මෙයා දැන් වයසයිනේ. මෙයාගේ කොන්දත් නිතරම රිදෙන්න ගන්නවා. හැබැයි මෙයා හැමදාම කැලේට ගිහින් ගෙදර ආපු ගමන් මෙයා නිහඬව මෙයාට මේ ලැබිච්ච හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. එයා ස්තුතිවන්ත වෙනවා පිරිසිදු වාතයට, එයාට හුස්ම ලබා දෙනවට, එයා ස්තුතිවන්ත වෙනවා කුරුල්ලන්ට. මොකද කුරුල්ලෝ හැම වෙලෙම නාද කරලා එයාගේ හිතට සතුට ගෙනත් දෙනවට. එයාගේ කකුල් වලට එච්චර වාරු නැතුණත් එයාට මේ තාක් හරි ඇවිද ගන්න පුළුවන් වුණාට එයාගේ කකුල් වලට එයා ස්තුතිවන්ත. ඉතින් මෙයා මේ එයාට හම්බෙලා තියෙන හැම දෙයකටම ඊටාම නිහඬව, ඊටාම නිහතමානීව ස්තුතිවන්ත වුණා. මේ ආර්යගේ ගමේ මිනිස්සු ආර්යයට නිතරම එක එක දේවල් කිව්වා. හැමදාම තනියම ජීවත් වෙනවා. ඔයාට කිසිම දෙයක් නැහැ. ඔන්න ඔය වගේ දේවල් හැම වෙලේම මේ ආර්යයට කිව්වා. ඉතින් මේ හැම දෙයකටම ආර්යයා ඊටාම සිනාමුසු මුහුණෙන් උත්තර දුන්නා. මට හැමදේම මංගාව තියෙනවා. මම හැමදාම මේ පරිසරයේ ලස්සන විඳිනවා. ඉතින් ඔහොම ටික දවසක් කෙවිලා යද්දි ගමේ ඉන්න මෙයාට හිතවත් කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් ළඟම සීත කාලේ එනවා. ඒක නිසා ඔයාට කාගේ හරි උදව් ඕන වෙයි කියලා. ඉතින් ආර්යයා මෙයා දිහා බලලා කියනවා මට ඇති තරම් දේවල් තියෙනවා. ඊට වඩා මගේ අත් දෙක තාම හයියයි. මට ඒක නිසා දැනට කාගේවත් උදව් ඕනේ නැහැ කියලා. ඉතින් මේ ආර්යයා කියන කතාව ගමේ කිසිම මිනිස්සෙකුට තේරුන්නේ නැහැ. ඒ කට්ටිය දැක්කේ ආර්යගේ දුප්පත්කමයි අසරණකමයි විතරයි. හැබැයි ආර්යයා මේ යාට ලැබිලා තියෙන හැම දෙයකින්ම යාට ලැබිලා තියෙන තෑගි දකිනවා. එයාට ලැබිලා තියෙන එයාට ඉරේලිය දකින්න හම්බෙනවා නම් එයාගේ තියෙන ගේ කුඩා ගෙයක් වුණත් එයා ඒ දකින හැම දෙයක්ම එයාට ලැබිච්ච තෑගි විදිහට තමයි එයා දකින්නේ. ඉතින් හැමදාම වගේම මේ සීතල දවසකත් ආර්යා උදේම කැලේට යන්න පිටත් වෙනවා. මෙයා කැලේ ඇතුළට ටික ටික ඇවිදගෙන යනවා මොනවා හරි මෙයාට කන්න දෙයක් හොයාගෙන. හැබැයි එදා කැලේ සම්පූර්ණයෙන්ම හිස් වෙලා ආර්යාට කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. මෙයා කෑම හොයාගෙන තවත් කැලේ ඇතුළට ගියා. හැබැයි තාම මෙයාගේ මේ බාස්කට් එක හිස්. මෙයාට මහන්සි. මෙයාට බඩගින්නක් ආපු නිසා මෙයා කැලේ ඇතුලේ තියෙන විශාල ගහක් යට වාඩි වෙනවා. දැන් මෙයාගේ කකුලුත් රිදෙනවා. දැන් ඉර බැහැගෙන යන්නත් ළඟයි අඳුර වැටිගෙනත් එනවා හිමීට. ඉතින් ආර්යා මොකද කරන්නේ? මෙයාගේ හිස් බාස්කට් එක දිහා බලලා කියනවා ස්තුතියි හිස් බාස්කට් එක කියලා. ඉතින් කල්පනා කරලා බලන්න අපිට මේ වගේ අවස්ථාවක මොන වගේ දෙයක් දැනේද? තරහව, පසුබැසීම, කම්පා වීම, එක්ක අපි කැලේට බයිනවා, එක්ක කාලගුණයට බයිනවා, එක්ක මුළු ලෝකෙටම බයිනවා. සමහර විට අපි මේ අවස්ථාවේ අඬන්නත් පුළුවන්. හැබැයි මේ ආර්යා අපිට වඩා බොහෝම වෙනස්. එයාට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වුණා. ඉතින් ආර්යා මෙහෙම ටික වෙලාවක් වාඩිලා ඉද්දි කැලේ ඇතුලේ ඉඳලා තරුණ දඩයක්කාරයෙක් මතුවෙනවා. එයා බොහොම ශක්ති සම්පන්න කෙනෙක්. හැබැයි ඇඳුම් ඉරීලා අව පැහැගෙනලා එයා සම්පූර්ණයෙන්ම පරාජිතයෙක් වගේ තෙහෙට්ටුවට ලක් වෙලා ඉන්න ගතියක් තමයි පේන්න තිබ්බේ. මෙයා මේ කැලේ ඇතුලේ දවස් 3ක් විතර අතරමං වෙලා හිටපු කෙනෙක්. මෙයා හොඳටම මහන්සි වෙලා බඩගින්නේ තමයි හිටියේ. ඇවිද ගන්නත් බොහොම අමාරුයි. ඉතින් මෙයා මේ ආර්යා දිහා බලලා අහනවා කන්න මොනවා හරි තියෙනවද කියලා. ඉතින් ආර්යා ආයෙ පාරක් මෙයාගේ අර හිස් බාස්කට් එක දිහා බලලා කියනවා බොහොම ස්තුතියි හිස් බාස්කට් එක කියලා. ඔයා අද පිරීලා හිටියානම් එහෙම මම මේ වෙද්දි ගෙදර ගිහින් කියලා. එහෙම වුණා නම් මට අද මේ අසරණ මනුස්සයට උදව් කරන්න වෙන්නේ නැහැ කියලා ඉවරලා කියනවා. ඉතින් මට දැන් පුළුවන් මගේ ගාව තියෙන අවසාන කෑම වේල මේ මනුස්සයත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් ආර්යා කෑමට ගෙනාපු පාන් කෑල්ල මේ මනුස්සයාට දෙනවා.
ආර්ය කියන මේ මිනිහයාට මම මේ කැලෙන් එළියට යන කෙටි පාරවල් දන්නවා. ඉතින් ඔයා මගේ ගෙදර යමු. මගේ ගෙදර දර තියෙනවා. ඔයාට උණුසුම ගන්න පුළුවන්. ඒ වගේම මට ඔයාට තේ එකක් හදලා ඔයාට සංග්‍රහ කරන්න පුළුවන් කියලා. ඉතින් ආර්ය මේ මිනිහයාව ගෙදර එක්කන් ගිහිල්ල ඉවර වෙලා තේ එකක් එහෙම හදලා දීලි වෙලා මෙයාට අවශ්‍ය පහසුකම් සපයලා මෙයාට ගෙදර නවාතන් දෙනවා. ඉතින් මේ මිනිහයාට ආර්ය ගැන බොහොම පුදුමයි. මේ වගේ මිනිහෙක් එයාට ජීවිතේට හම්බෙලා තිබ්බේ නැහැ. මොකද ආර්යා මේ හිස් භාජනයට ස්තුතිවන්ත වුණා. එයා ගාව තිබ්බ අවසාන කෑම වේල දුන්නා. එයා ගාව වෙන කිසිම දෙයක් නැති වුණත් එයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව එයා අර මිනිහයාගේ ජීවිතේ බේරගත්තා. ඉතින් මේ මිනිහයා කියනවා මට ඔයා වගේ කෙනෙක් මීට කලින් කවදාවත්ම හම්බෙලා නැහැ කියලා. ඇත්තටම බැලුවාම මේ මිනිහයා දඩයක්කාරයෙක් නෙමෙයි. මේ මිනිහයා නගරේ ඉන්න සාමාන්‍යයෙන් යමක් කමක් තියෙන හොඳ වෙලෙන්දෙක්. මෙයාගේ මේ බඩු ටික පටවගෙන එද්දී මේ කැලේ ආසන්නයේ තියෙන කන්ද ගාවදී මෙයාගේ මේ කරත් තේරිලා මෙයා මේ කැලේ අතරමං වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මිනිහයාට මේ හැමදේම එයා විකුණන්න ගෙන ආපු දේවලුත් නැති වෙලා එයාගේ ගෙදර යන පාරත් අමතක වෙලා එයාගේ ඇඟේ පතේ ශක්තිය හැමදේම නැති වෙලා හිටපු මේ මිනිහයාට මේ ආර්යගේ හැසිරීම නිසා ලොකු ශක්තියක් ජවයක් ආවා. ඉතින් මේ මිනිහයාත් එයාට ලැබිලා තියෙන දෙයට ස්තුතිවන්ත වෙන්න පුරුදු වුණා. ඉතින් මෙයාට මේ වෙලාවේ හම්බුණු අර දර වලින් හම්බෙච්ච උණුසුමට හම්බෙච්ච පාන් කෑල්ලට යට හම්බෙච්ච තේකට මෙයාට මේ දවස් ටිකේ ලැබුණු දැනුමට මේ දේවල් වලට මෙයා ස්තුතිවන්ත වෙන්න පටන් ගත්තා. මෙයා මේ ගෙදර දින කීපයක් ගත කරා. මොකද මෙයාට ඇඟේ එච්චර ශක්තියක් නැති නිසා මෙයා හොඳට විවේක ගත්තා. මෙයාගේ ශරීර ශක්තිය ආයමත් වර්ධනය වුණායින් පස්සේ මෙයා නගරයට ගියා. හැබැයි මෙයා කිසිම දවසක මේ ආර්යව අමතක කරේ නැහැ. මෙයා මේ ගම ළඟින් යන හැමදාම මෙයා ආර්යව බලන්න ආවා. ඒද්දි ආර්යට ඇඳුම්, දර, ආහාර වගේ ගොඩක් දේවල් ගෙනත් දුන්නා. මෙයා මේ ආර්යගේ ගෙවත්ත ඉතාම ලස්සනට හදලා දුන්නා. මෙයා ඇවිල්ලා ආර්යත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්නවා. මොකද මෙයා ආර්යගේ මේ හැසිරීමට මේ ගතිගුණ වල බොහොම කැමතියි. මේ මිනිස්සු ආර්යයට කියනවා ඔයා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරා කියලා. මොකද එයාට අර හැමදේම නැති වෙච්ච වෙලාවේ එයාගේ අර කරත්තේ කන්ද ගාව කැඩිච්ච වෙලාවේ එයා හැමදේම නැති වෙලා කිසිම බලාපොරොත්තුවක් නැතුව තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි මේ ආර්ය නිසා එයාට ලැබිලා තියෙන දෙයින් කොහොම හරි එයා ඉතිරි ජීවිතේ ගෙනියන්න කල්පනා කරා. ඒ ලැබිච්ච දේ නිසා එයාට ලොකු දැනුමක් හම්බුණා. එයාට නැති වෙච්ච දෙයට වඩා එයාට ඒ හම්බෙච්ච දැනුම නිසා එයා දැන් බොහොම සතුටින් කාලය ගත කරා. ඒ වෙලෙන්දා එයාට හම්බෙලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න පුරුදු වුණා. එක දවසක් ආර්යයට ඉතාම ලොකු තෑග්ගක් හම්බුණා. අර වෙලෙන්දා කාලයකට කලින් ආර්යගේ නැති වෙලා හිටපු ආර්යගේ දුව හොයලා ගෙනත් දෙනවා. මේ ආර්යගේ දුව ටික කාලයකට කලින් දරුණු හිම කුණාටුවකට අහු වෙලා එයා නැති වෙලා තමයි ඉඳලා තියෙන්නේ. මෙයා හිතලා තියෙන්නේ ආර්ය හිතලා තියෙන්නේ දුව නැති වුණා කියලා. හැබැයි මේ වෙලෙන්දා ගමින් ගමට යනවනේ. ඒ ගමින් ගමට යද්දී හම්බෙලා කතා බහ කරන මිනිස්සුන්ගෙන් දැනගෙන තමයි මේ දුව මේ ආර්යගේ දුව කියලා මෙයා අඳුනගෙන තියෙන්නේ. මේ දුවත් අම්මව හොය තමයි ඉඳලා තියෙන්නේ. ආර්යට එයාගේ දුව හම්බුණා. දැන් ආර්යා තනි වෙලා නැහැ. ආර්යට මේ හැම දෙම හම්බුනේ එක මොහොතක එක ස්තුතිවන්ත වීමකට. ස්තුති හිස් බාස්කට් එක. ඉතින් කල්පනා කරලා බලන්න ඔයා මොන තරම් ස්තුතිවන්ත කෙනෙක්ද කියලා. හිස් භාජනයේ වගේ ඔයාගේ අතේ කිසිම දෙයක් නැති වුණත් හාස්කම් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ. ජීවිතයක් වෙනස් වෙන්න ගත වෙන්න එක මොහොතයි. ඔයාට හම්බෙන තෑගි වලට විතරක් ඔයා ස්තුතිවන්ත වෙන්න එපා. ඔයාට කිසිම දෙයක් නොලැබුණත් ස්තුතිවන්ත වෙන්න. ඔයාට කිසිම දෙයක් නොලැබීම නිසාම ඔයාගේ හිත ශක්තිමත් වෙලා ඔයා ශක්තිමන්තයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔයාට කිසිම දෙයක් නැති වෙලා අසරණ වෙලා ඉද්දිම ඔයාට තව කෙනෙකුට උදව් කරන්න අවස්ථාවක් හම්බෙන්න පුළුවන්. බලන්න ආර්ය දිහා එයාට කිසිම දෙයක් තිබ්බේ නැහැ. හැබැයි එයා හැම වෙලේම ස්තුතිවන්ත වුණා. ඉතින් ඔයාට මොනවා හරි දෙයක් නැති වුණ අවස්ථාවක මේ ආර්යව මතක තියාගන්න. ඔයාට කිසිම දෙයක් නැහැ කියන එක ඔයාගේ අවසානය නෙවෙයි. ඒක ඔයාට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න තියෙන නව මාවතක් වෙන්න පුළුවන්. ස්තුතිවන්ත බව මිනිස්සුන්ගේ හදවත් ලං කරනවා. මිනිස්සුන්ගේ දෑත් පාදනවා. මිනිස්සුන්ගේ හදවත් විවර කරනවා. ඔයාට නව දොරවල් විවෘත කරලා දෙනවා. ඔයා හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා නම්
කෘතඥ පූර්ව වෙනවා නම් ඔයාටත් මේ ආශ්චර්ය දකින්න පුළුවන්. ඉතින් ඔයත් පුරුදු වෙන්න ඔයාගේ බාස්කට් එක පිරීලා තිබ්බත් ඒක හිස් වුණත් ස්තුතිවන්ත වෙන්න. මේක ඔයාගේ ජීවිතේ වෙනස් කරයි. ඔයා ස්තුතිවන්ත වෙන තරමටම ඔයා මේ ජීවිතේ ලස්සන දකි. ඉතින් මම හිතනවා මේකෙන් ඔයාලගේ ජීවිතේට මොනවා හරි අලුත් දෙයක් එකතු වෙයි කියලා. ඔයාලා සියලු දෙනාටම සුව පතනවා. ජය වේවා.